චුට්ටකින්න දවසෙම කරන අමාරුම වැඩ ටික විනාඩි ගානකින් ඉවර කරගන්න පුරුවන් කිව්වොත් නෑ මේ chat GPT ගැන විතරක් නෙවෙයි අද අපි කතා කරන්න යන්නේ කිසිම වියදමක් නැතුව පාවිච්චි කරන්න පුරුවන් වැඩ ඉගෙනීම විතරක් නෙවෙයි සල්ලි හොයන එකත් ලේසි කරන සුපිරිම AI tools පහක් ගැන. ඉතින් වැඩ ගොඩ ගැහිලා වෙලාව මදි වෙන එක මේක ඉතින් අපිට හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ දවසේ වැඩ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වැඩ, එහෙමත් නැත්නම් ඉගෙන ගන්න වැඩ මේ ඔක්කොම එකතු වුණාම ලොකු පීඩනයක් දැනෙනවා. හරි. හැබැයි මේකට විසඳුම් පහක් තියෙනවා. අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ අන්න ඒ ප්‍රශ්නවලට උත්තර දෙන අපේ වැඩ ලේසි කරන සුපිරි AI tools පහක් ගැන. අපි දැන් බලන්න යන මේ tools හරිම ප්‍රායෝගිකයි. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේවයින් ඇත්තටම ලොකු වෙනසක් කරන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. අපි එහෙනම් යමු අපි පළවෙනි tool එකට. ඔඩියෝ නෝට්ස් එක වැඩ කරනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයකට තමයි මේකෙන් විසඳුමක් ලැබෙන්නේ. දැන් හිතන්නකෝ මීටින් එකක එහෙම නැත්නම් ලෙක්චර් එකක රෙකෝඩ් කරගත්ත දිග සිංහල වොයිස් නෝට් එකක් ආයෙමත් අහහ අතින් ටයිප් කරන්න යන වෙලාව අපෝ ඊක කොච්චර කම්මැලි වෙහෙසකර වැඩක්ද. දැන් මෙන්න මේ වෙනස බලන්නකෝ. එක පැත්තකින් පාය ගණන් අරගෙන වැරදිත් එක්ක කරන අතින් ටයිප් කරන එක අනිත් පැත්තෙන් AI එකක් පාවිච්චි කරලා විනාඩි කිහිපයකින් හරිම නිවැරදිව වැඩේ ඉවර කරන එක නිකන් මැජික් එකක් වගේ නේද? ඉතින් හිතන්නකෝ මේකෙන් ඉතිරි වෙන කාලය ඒ වගේම මුදල් සමහර විට ට්‍රාන්ස්ක්‍රිප්ෂන් සර්විස් එකකට දෙන සල්ලි මේ දෙකම ඉතිරි ඒක කොයිතරම් වටිනවද? හොඳම දේ තමයි මේ වගේ සේවාවන් දෙන වෙබ්සයිට් කිහිපයක්ම තියෙනවා නොමිලෙම පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ දෙවනි tool එකට. මේක නම් ගොඩක් දෙනෙක්ට තියෙන තවත් ලොකු ප්‍රශ්නයකට විසඳුමක්. ඒ තමයි කියවන්න තියෙන දේවල් ගොඩ ගැහෙන එක. ඉගෙන ගන්නකොට හරි මොකක් හරි රිසර්ච් එකක් කරනකොට හරි කියවන්න ලැබෙන දිග ආටිකල්ස් ලොකු ඩොකියුමන්ට්ස් මේවා දැක්කහම එපා වෙන වෙලාවල් තියෙනව නේද? කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ. මෙන්න බලන්න AI කොහොමද මේ ගේම් එක වෙනස් කරන්නේ කියලා. පැය ගණන් අරගෙන වචනයක් නෑර කියවලා සමහර වෙලාවෙප වැදගත්ම දේ මඟ අරගන්නවා වෙනුවට තප්පර ගානකින් ඒකේ තියෙන ප්‍රධානම අදහස් ටික අරගන්න පුළුවන්. ඒ කියන්නේ වැදගත්ම දේවල් අතපසු වෙන්නෙත් නෑ. Perplexity හරි Gemini හරි වගේ AI tool එකක් පාවිච්චි කරාම ලැබෙන ප්‍රතිඵලය තමයි මේ. ඕනෑම දිග ලියවිල්ලකින් වැදගත්ම කරුණු 3-4ක් විතරක් ගලවර ගන්න පුරුවා. ඇත්තටම මේක තමයි ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න රිසර්ච් කරන්න තියෙන රහස. කාලේ ඉතිරි කරගන්න මීට වඩා හොඳ ක්‍රමයක් තවත් නැහැ. හරි. අපි එනවා අපේ තුන්වෙනි tool එකට. මේක නම් විශේෂයෙන්ම නිර්මාණශීලී වැඩ කරන තමන්ගේ බිස්නස් එකක් ප්‍රොමෝට් කරගන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි. සෝෂල් මීඩියා පෝස්ට් එකකට එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට ලස්සන ගැල්ලපෙන ඒ වගේම නොමිලේ ගන්න පුළුවන් හොඳ පින්තූරයක් හොයාගන්න එක සමහර වෙලාවට කොච්චර අමාරු වැඩක්ද? ස්ටොක් ෆොටෝස් ගත්තොත් ඒවට සල්ලි ගෙවන්න ඕන, Taman ඕනෙම විදිහ එකක් හොයාගන්න අමාරුයි, ලයිසන්ස් ප්‍රශ්න එනවා. හැබැයි අනිත් පැත්තෙන් AI ජෙනරේෂන් සම්පූර්ණයෙන්ම නොමිලේ හිතේ තියෙන අදහසටම ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේ මේක සම්පූර්ණයෙන්ම අලුත් වෙන කාටවත් නැති පින්තූරයක්. Microsoft Designer, ඒ කියන්නේ Copilot වගේ tool එකකින් ඕනෙම අමුතු අදහසක් උනත් පින්තූරයක් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වාසිය තමයි කිසිම වියදමක් නැතුව Tamanගේ අදහස් වලට ගැළපෙන විදිහට පින්තූර හදාගන්න පුරුවන් එක. විශේෂයෙන්ම ලංකාවේ ට්‍රෙන්ඩ්ස් වලට ගැළපෙන විදිහ දේවල් උනත් හදාගන්න පුළුවන්. හරි. දැන් අපි යන්නේ බෝනස් වටකට වගේ දවසේ වැඩ කටයුතු තවත් වේගවත් කරන සුපිරි හැක්ස් දෙකක් ගැන බලමු. ඔන්න තියෙනවා තවත් සුපිරි AI tools දෙකක්. පළවෙනි එක තමයි presentation hacking. ඒ කියන්නේ ගෑම වගේ tool එකකට Tamanගේ අදහස දුන්නම ඒකෙන් සම්පූර්ණ presentation එකක්ම හදලා දෙනවා. දෙවෙනි එක language checkers. සිංහලෙන් ටයිප් කරනකොට වෙන grammar mistakes AI පාවිච්චි කරන keyboard එකකින්ම හරි ගස්සලා දෙනවා. වැගර් කොච්චර ලේසිද? ඇත්තටම මේ tools ටික හරියට පාවිච්චි කරන්න පුරුදු වුණොත් කරන වැඩවල කාර්යක්ෂමතාවය 3 ගුණයකින් විතර වැඩි කරගන්න ඒ වගේම අලුතින් ආදායම් මාර්ග හදාගන්නත් අවස්ථාව ලැබෙනවා. හරි. එහෙනම් අවසාන වශයෙන් අපි බලමු මේ තාක්ෂණය ඇත්තදම අපේ අනාගතයට කොහොමද බලපාන්නේ කියන ලොකු චිත්‍රය ගැන. මෙන්න මේකයි කතාවේ හරය. AI කියන්නේ අනාගතය. ඒකෙන් ගැලවීමක් නැහැ. ඉතින් ඒක පාවිච්චි කරන ඉගෙන ගන්න එක තමයි කෙනෙක්ට තමන් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය. ඒ නිසා අදම මේ tools වලින් එකක් හරි try කරලා බලන්න. ඒක අනාගතය වෙනුවෙන් කරන ලොකු ආයෝජනයක් වේවි.
ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ කතා කරපු ටූල්ස් වලින් තමන්ගේ වැඩ කටයුතු වෙනස් කරන්න මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද? පොඩ්ඩක් ඒ ගැන හිතලා බලන්න.